ජැසිය වෙනම එල්ලේ. වෙනම ඉස්සන්නේ. ඌ ආවිදියට ගියා යන්නත් ඒ උනට. යනවා නෙවෙයි යාර. කාරේ මොකටද දෙන්නේ දාන්න. කාර්යයන් යන උඩ මේකටම දාන්න. පිටන්නේ පැත්තකට ගාම වල සවින්ද එවනක් අල්ලගෙන ඉන්න බලන්න එවනක් ගේන්න ඕනේ ගියේ ඉතින් ගියේ පොඩ බුල්ලල්ලේ අන්න එයා පැත්තේ පාවුනේ කොහෙද අර පැත්තේ අන්න අර පැත්තට අල්ලන්නේ අන්න බස් එක තියෙන හරියට ඉතත් දාත අනුන්ගේ ප්‍රාර්ථනා කරනවා ඒ නිසා ඒ කුයිති අවස්ථාව අපි අන්තාන්විත සමනල තමයි අර්ථපූර්ණ සමනල තමයි අයිතිවාසිකම් උරගෙන රාජමහා විහාරස්ථානයේ කේන්ද්‍ර කරගෙන අපිට ආශිර්වාදයක් වුණා බුද්ධ මහා මංගල්‍ය 2023 වෙනි සංග්‍රහයේ සමරනවා මුලින්ම ජනතාවගේ සුඩ දැවුදුනේ දිනපති පස්සේ කාලෙකදී ජනතාවගේ ඉස්කතන් තුළ එතන අපගේ ආයතනය තුළ ක්‍රියාකාරීත්වය ජනතාව සමග මේ කටයුතු කිරීමේ නියමවන පිළිවෙල දැන් උදාහරණ කරලා තවදුරටත් මේ අපගේ සාස්ත්‍ය සුගත සුදුවේදී සුවිචේ සම්බුද්ධ පූජාව මහරහත් පූජාව පවත්වන්නට දැන් මේ අවස්ථාවේදී සියලු දෙනාම මේ සංස්කාරය සඳහා ඒ වෙන අවස්ථාවේදී අපිට කලකට පුළුවන් මේ අවස්ථාවේ අපට ජීවිත විශේෂ කරුණක් තියෙනවා ඓතිහාසික මේ පුණ්‍යවන්ත පුණ්‍ය තුළ අපිට 27 වෙනි අභිමානවත් ඒ සමරන්න ලැබීම බුද්ධ මහත්මයාගේ ආශිර්වාදයෙන් ධර්මරත්නයේ ආශිර්වාදයෙන් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් මේ සත්කාරයේ ඉටු කරන්න ලැබීම මම හිතන්නේ මේ ආශිර්වාදයක් අපිට ගන්න පුළුවන්
සූදානම් තිබෙනවා මේ ස්ථානයේ මේ මනරම් සංස්කෘතික අති විශේෂ මහානීය අසත්‍ය ක්‍රියාවෙන් පසු නැවත වතාවක් සූදානම් මේ අවස්ථාවේදී ඔබ ආර්ථාංගික ධර්ම පැහැදිලි කිරීමකට තමයි සමන්විත අපගේ ඔබ දැරුවේ එතනම් නැවත වතාවක් ශාලිකා අනුශාසනය ඉන්න ධම්මසභා මණ්ඩපයේ යොමු වෙන පන්සිල් මළුව ආර්ථාංගික පැහැදිලි කිරීමට යොමු ගල්ල බෑම් පොලිම ආරෙන් ආරෙන් ඇවිල්ලා බොහොම ශ්‍රද්ධාවෙන් භක්තියෙන් ගණිතන කරනවා කියලා සමාදන් වෙනවා බුදු වන්දනා කරනවා මල් පූජා කරනවා ඒ වගේ දේවල් කරලා අපි විහාරස්ථානයේ යනකොට අපි ඉන්නේ සංඝයා දේවල් ටික ඒ නිසා පිළිගන්න පුරුදුද විහාරස්ථානයේ යනවා නම් බුදුබිමට යනවා නම් අදලදී ශ්‍රද්ධාව භක්තිය පුරවගෙන යනවා නැතිවෙන්න කලින් නම් ඒකන් වලට ගිහිල්ලා ඒ දේවල් අපි බොහොම ශ්‍රද්ධාවෙන් භක්තියෙන් සිද්ධ කරනවා. අපේ සමස්තාවක තුමත් නෝනා මහත්මිය ඉන්දියාවේ දවදේ වන්දනාවේ ගියලාවත් අපි දැක්කා ඒක කණ්ඩායමක් කොරියන් කණ්ඩායමක්. ඒ කණ්ඩායම දෙදෙනා පොළොම ඇඳලා 100ක් කියලා වගේ ඒක විදිහට බුදුගුණ පාඩයක් කියනවා. ඒක දිගා වෙලා ධන නමස්කාර කරනවා වන්දනා. අය නැගිටලා ඒක විදිහට බුදුගුණ පාඩයක් පූට පාර්වතීම නැතිද ඒක කලාවදී සමාජයේ කොතන මෙන්න අපේ මාය ඒක පූට පාර්වතීගේ කියන සුද්ධ දැක්කා අනිත් පොතලියක් පුරවාදාන කියලා ඉන්නවා ඒ තමයි ගියාම යනකොටත් මොදේට සුදු ගුණයක් තේකාරයන් ඕනේ දේවල් යන්න ඕනේ ඒ දෙකම වල අලුහම වෙලාවක් බල භාවනා කරන්න ඕනේ බුද්ධෝදනා කරන්න ඕනේ තෙලිසේනා කරන්න ඕනේ ඒක කරන නැවත අපෝ වාසනකට සුපෝලියක් අපි ආපු කරන් ඉනවා ඒ ජීවිතේ පුරවාදාන හොඳයි අපේ සංඝාත බොහොම කීර්ණී වරින් වර ඉන්නේ කුඩ කල අරගෙන නොකි මේක අල්ලගෙන ඉඳි වීඩියෝ කරන ගමන් තියෙනවා අනු අපේ කිව්ව සම්බන්ධයෙන්
ඉතින් අපේ ගෞරවනීය සංඝරත්නයන් මම පැහැදිලි කරගන්න කැමතියි සාකච්ඡාවක. මිනිස්සු අපි උත්පත්තියේ ඉඳලම අපි මේ යනකම් අපේ ශරීරය වෙනස් වෙනවානේ. අපි හිතනවා අපි ළමා වියට, යොමුන් වියට, එතකොට තරුණ වියටපත් වෙනකොට දැන් මම තරුණයි. හැබැයි අපි දන්නේ අපේ ඇඟේ තියෙන හැම දෙයක්ම වෙනස් වෙවි වැය වෙලා අපි මේ වියපත් වෙනවා කියන සංඥාව ඒ හැඟීම අපිට නැහැ. ඉතින් දැන් මෙහිම තත්ත්වයට පත්වන කෙනෙක් Tamange හිත නොවඩලා තිබුණොත් ඔබ දන්නවා දැන් මෑත කාලිනෝ ඩිමෙන්ෂියා වගේ රෝගී තත්ත්වයන්. ඒ කියන්නේ හිත නොවඩපු අය, මනස නොවඩපු අය, ශරීරයේ විතරක්ම කෙරෙහි සැලකිල්ලක් දක්වපු අය. අපි ඔබට එහෙම සැලකිල්ලක් දක්වන්න එපා කියලා කියන්නේ. නමුත් හිතක් තියෙනවා. පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ යාව නිපාන පම්පියා. ඉනි මාත්‍යායේ 27 එකත් එක්කම ගහන්න ඕකට මොහොතේ ජාතියේ නාලිකා වෙච්ච මහජනතාවගේ නාලිකා වෙච්ච අපසිරිස TV ආයතනයේ කටයුතු කළා. මට කියන්න යනකොට යනකොට මට කියන්න. ආයතනයේ නිර්මාතෘවර යනකොට කියන්නේ කිව්වා. ආර් රාජා මහේන්ද්‍ර හිටපු සභාපතිතුමන් ඇතුළු මේ ආයතනයේ නාලිකා ප්‍රධානීතුමන්ලා හැටියට සභාපතිතුමන්ලා හැටියට මේ දැනනක නාලිකාවේ කටයුතු කළ මේ පරමෝදියාව සියලු දෙනා සිහිපත් කරගෙන මේ මහ ජනතාවගේ නාලිකාවක් හැටියට ලක්ෂ සංඛ්‍යාවේ ආයතනයේ නිර්වේදනය කරලා ප්‍රවණය කරලා බලලා මේ පරමෝදියාව අපේ සුවහොත් අපේ අවස්ථාවේ උතුම් පුරපත්‍රක බොහෝ දිනේ මේ සංඝෝත්සවයේ පවත්වන මොහොතේ උත්තම සම්බුද්ධ පූජාව පවත්වලා රැස් කරගත් ආනන්ද ධර්මය අනුමෝදන් වෙත්වා මේ සියලු දෙනාම අනුමෝදන් වෙලා අමා මහ නිවනේ සැනසෙත්වා. කන්දනම් පොඩ්ඩක් සැරවෙනි මෙයම් පූජා කරලා එන අනුතරව දිනසකී විදහය අපි නිර්දාසන සාපේ කරවලා ඒ අවස්ථාවට ඔබ මේ සහභාගී වන්නේ. තව සුළු මොහොතකින් මේ අවස්ථාවේදී ලෝතර බුදු පියාණන් වහන්සේ උදෙසා මේ සම්බුද්ධ පූජාව පවත්වන්නට අපි සූදානම් සිටිනවා. මේ පුණ්‍යවන්ත පුණ්‍ය භූමියේ ලෝතර බුදු හාමුදුරුවෝ ජීවමාන සංඥාවෙන් වැඩ වාසය කරනවා. එවැගේම එදා ශාසනය බබළුවාලු උපාලි මහරහතන් වහන්සේ, අඤ්ඤාපෝණඤ්ඤ මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ, කදිරවනේ රේවත මහරහතන් වහන්සේ, ගවන්පති මහරහතන් වහන්සේ ආදී කොට ඇති බකුල මහරහතන් වහන්සේ, අඟුලි මහරහතන් වහන්සේ ඇතුළු කොට ඇති මහරහතන් වහන්සේලා මේ ස්ථානයේ වැඩ වාසය කරනවා. එකම මණ්ඩපයක සිට ලෝතර බුදු පියාණන් වහන්සේ ජීවමාන සංඥාවෙන් වැඩ පුදා ගන්න, ඒ වගේම එකම මණ්ඩපයක මහරහතන් වහන්සේලා වැඩ පුදා ගන්න ලැබෙන මේ අතිරිමත් දුර්ලභ අවස්ථාව තමයි ඔබ සිතේදී හත්වෙනි අපේ මහානවත් සංඝරත්නය සපරන මේ අවස්ථාවේදී දකින්නේ. මේ පුණ්‍යවන්ත අවස්ථාවක්. ඒ වගේම මේ වෙනුවෙන් අප මේ මිහිමත ඉදිරියට මේ සම්බුද්ධ ශාසනයේ බබළුවා ගන්න
රටට දෙල්ලිගල ආවුතුරු හඳුන්වන්නේ සිරස්නේ. ඒ හඳුන්වා දීම අතිශයින්ම සාර්ථක බවට සහවුරු වෙනවා. ඒ තමයි උන්වහන්සේ අතිහෙළගලින් වැඩම කළා. ඉන් අනතුරු නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ උන්වහන්සේ කූරගලට වැඩම කරලා මේ පුණ්‍යවන්ත භූමියේ ඒකාලෝක කරනවා. ඉන් අනතුරුව අඹුලුගල දන්තපාය රාජ මහ විහාරය දැන් මත්තල අංගීරස්ස ඒ බෞද්ධ මධ්‍යස්ථානය ඉදි කරමින් රටට මහා මෙහෙවරක් කරනවා සත්වනිතේ චිරස්ථිතෝ දිසා. දැන් අසදිස සාක්‍ය සුගත සුගන්ධ කුටිය වෙතට නීල පීත ලෝහිත හොදා සමාජයේ ප්‍රභාස්වර සම්බුද්ධ රශ්මිය මෙනෙහි කරමින් මේ මහා පෙරහැර ගමන් කරනවා. ධජ අරගෙන අපි ඒ ගල්වලින් හදපු ජනතාවගේ විශ්වාසය ගොඩනගපු සිරසක් තමයි අද අපි තමයි. ඒ නිසා සිරස ගැන අපි හැමෝම දන්නවා. හැබැයි සිරසක් විතරක් කියන එක වැඩක් නැහැ. සිරසක් විතරක් වැඩක් නැහැ. ඔළුවක් විතරක් තියෙනවා වැඩක් නැහැ. මොනවා කරන්නේ? ඔළුව සම්බන්ධ වෙලා තියෙනවා පන්නකට. අපි හිතමු පල්ලේ අත්කරපු අවස්ථාවක තමයි ඒ ඉතිහාසයක් දෙන්නේ පිටේ බලන්න. ඒ නිසා ඒ නායකයා යම් දැනකට මේ අවස්ථාවකදී බොහෝ විට ප්‍රතිවාදීන් අපේ යතරත් කමල් කිරිමැතිතුමා ඇතුළු සීමාසේන කැපිටල් මහරජායන් ඔබ හැම දිනාටම SFM නාලිකාවේ අධ්‍ය අපේ නාලිකා ප්‍රධානතුමා ඇතුළු ඔබ හැම දිනාටම යහපතක් වේවා. ඒ වගේම අපේ අධ්‍යක්ෂක මණ්ඩලයේ බොහෝ දෙනෙක් සහභාගී වෙනවා. තවත් සතානික කාලයක් මෙහි බෙලෙක් මේ ජාතිය නාලිකාව මහ ජනතාවගේ නාලිකාව මහ ජනතාවගේ දුක දන්න නාලිකාව පවත්වාගෙන යන්න ශක්තියක් වේවා. අපි ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවජ්ජන්තෝ සබ්බ රෝගෝ විනාශතෝ මාතේ භවත්වන්ත සුඛී ගායකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේ සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේ සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ. Yeah.
සමාධිය